පස්සේ තමයි මතක් වුනේ ඩිවෝස් කියන එකේ තේරෙන්නේ. ඒකට එයා හොඳට ඉන්නවා. එයා හොඳට ඉන්නවා. ඩිවෝස් වෙලා නැහැ. මේ මල්ලිකා දැන් අපි කියන්නේ බකමුණෝ හුම් කියන්නේ. මම ඊයේ මේක කියන්නේ මල්ලිකා කාවිට සොයුවේ. මම ඊයේ දවල්ට වන්දන මම යාට කෝල් එකක් දුන්නා. ඊළඟවා මල්ලිකා මම මේම වැඩක් කරනවා. එන්න ඔයා බලන්න කියලා. ඉතින් මේකේ මේ හුම් කියලා කැලලක් තියෙනවා. ඒ කාලේ අපි උන්චි දේවල් පවා අපි තාම කැපවීමෙන් කරේ. මම ඊස්කේද කී තමයි ඒ හුම් කැලල කිව්වේ. බකමුණෝ කැලල ප්‍රධානික මල්ලිකා. බකමුණෝ ඔන්නොච්චරයි කියලා ගගා කිව්වා. මම මේ ඇත්තම දැන් මේ නිරංජලා ඉඳන් යාට මතක් වෙනවා ඇති අනිත් පරම්පරාවේ අපේ ගෝලියෝනේ. එතකොට මේ මගේ මල්ලිත් මේ දැන් වැඩ කරනවා ගාමිණී පෙරේරා. එයාගෙත් තියෙනවා ඉර පොල් කිරටු මොනවාද මන් දන්නේ සින්දු කීපයක් තියෙනවා. ඒ කාලේ අත් පුංචි තමා පිටියේ ගියා. අපි මල්ලිකාව අඳුරගමු. මොකද කලාතුරකින් මේ ලැබෙන අවස්ථාවක් කියලා මම හිතන්නේ දරුවන්ට හැමෝටම. මල්ලිකා එන්නකෝ රත්තරනේ පොඩ්ඩක්. ඔන්න මල්ලිකා නංගිලා අක්කලා අම්මා තාත්තා මල්ලිලා ඔක්කොම මේ හරි යාළුවෝ අපිත් එක්ක. ඉතින් මේ මල්ලිකා හිටියේ ග්‍රෑන්ඩ් පාස් වල ඒකට කියන්නේ ඩිවෝස් නේ. පස්සේ තමයි මතක් වුනේ ඩිවෝස් කියන එකේ තේරෙන්නේ. ඒකට එයා හොඳට ඉන්නවා. එයා හොඳට ඉන්නවා. ඩිවෝස් වෙලා නැහැ. ඉතින් මේ මල්ලිකාගේ දුව මම හිතන්නේ අපි රන්දි මිනිපිරිත් එක්ක එකට ඉස්කෝලේ ඉගෙන ගත්ත විසාක විද්‍යාලේ. ඉතින් මල්ලිකා කියන්නේ බකමුණු නිකන් කියලා කියන්නේ. ඕකද කියන්නේ. බකමුණු 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 තරුණ වගේ මම පේනෝනේ ඔක්කොම ළම හිටපු ගමන් මට කෝල් එකක් දෙන්න කියනවා අපේ ගෙදර කන්න එන්න කියලා. දැන් නම් ඉතින් ඩිවෝස් දෙන්නේ මේ. මේ නිරංජනත් එහෙමයි. අක්කා අපි කොහෙන්ද කන්න යන්නේ? අක්කා කොහෙන්ද යන්න ඕන කියන්න. අපි දැන් ලැබෙන සුමානේ අපි දෙන්න එකතු වෙලා පික්චර් එකක් බලන්න යන්නේ. අන්න ඒ වගේ දේවල් අපි ඔහේ කරනවා. ඉතින් ඇත්තටම අපිට මේ කාකාගේ ජීවිතේනේ අපි මොනතරම් දුක් ගැහැට විඳලාද මේ අපි මේ තැනට ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඒ සතුට හරියට ඉතුරු වෙලා තියෙනවා. මම මේ හැරිස් විජේසිංහ මල්ලිගේ හැම සෑම අඟහරුවාදම තියෙනවා පිරිත් ගෙනේ නාය ඔක්කොම පිරිත් කියනවා. හැරිස් මල්ලි ඔක්කොටම කණ්ඩ දෙනවා. ඉතින් මම කියන්නේ මල්ලි මේක දාන ශීල භාවනා තුනම තියෙනවා. ඉතින් මම මොන වැඩේ තිබුණා හතට එයා පටන් ගන්නෙ. හැරිස් මල්ලිත් මේ මං වගේ මේ අදහස් එකයි. තියාගේ උපන් දිනයකට මම පිටු 4ක ලියුමක් දුන්නා. බැලුවද දන්නේ නැහැ. පිටු 4ක ලියුමක් දුන්නා. ඔන්න කියලා ලියලා. ඉතින් මම අඟහරුවාදට මම මොන වැඩේ තිබුණත් මට යන්න පුළුවන් නම් මම යනවා මේ මල්ලිගේ පිරිත් පින්කම. ඉතින් මාව එක්කන් යන්නයි රතාචාර්යෝ හරියට ඉන්නවා. එක්කෙනෙක් කියනවා මේ නාරද මෙතන ඉන්නවා. තව එක්කෙනෙක් කියනවා හේමක කියලා මම හිතන්නේ ඉන්න ඇති.
ඉතින් මම කිව්වේ කොච්චර සතුටක්ද ඒ සංගමයෙන් කියලා. අපි දැන් බකමූණු අහම